ඉතින් ඔන්න ඔයාලටත් සාදරයෙන් පිළිගන්නවා මගේ YouTube channel එකට. ඉතින් ඔන්න අද මම කරන්න හදන්නේ මගේ setup එක පොඩ්ඩක් වෙනස් කරා. ඒක පොඩි review එකක් දෙන්න ඕනේ සහ කොට්ටම්බ කොළ ටැංක් වලට පාවිච්චි කරද්දී කොහොමද ඒක පාවිච්චි කරන්න කියන එක ගැන. ඉතින් අපි වීඩියෝ එකට ගිහිල්ලා විස්තර ටික කතා කරමු. හරි මුලින්ම setup එක ගැන කියනවා නම් මම අරගේ යට තිබ්බ gravel එක ප්ලාන්ට්ස් ඔක්කොම අයින් කරලා මුණුමලින්ම මට මේක බ්ලැක් වෝටර් කරන්න උවමනාවක් තිබ්බා බෙටාගේ ටැංක් එක. ඉතින් ඒ හින්දා මම මේක යට සෑන්ඩ් එකක් දැම්මම මගේ ෆිල්ටරේෂන් වලට හොඳ වෙන්න වගේම පොඩි ගලක් පොඩිත් නෑ ඒක ටැංක් එකට සාපේක්ෂව ටිකක් ලොකු සයිස් ගලක් ලස්සනට ටැංක් පිටිපස්සෙන් තියාගන්න පාවිච්චි කරා. ඒ වගේම තිබ්බ රිෆ්ට් එක ඔයගලන්ට පේනවා ඇති. ඊළඟට තිබ්බ පොඩි ලීෆ් ටිකක් තියෙනවා සහ ඉස්සරහට මේ වගේ ග්‍රැවල් වලින් පොඩි ඉරක් වගේ එකක් ඇඳලා. ඉතින් ඔහොම තමයි සෙටප් එක. ලොකුට උනාගේ ඇපල් ස්නේල් දාලා තියන්නේ. ඩ්‍රොප්සි ප්‍රශ්නයක් ආවොත් ඒක ලොකු විසඳුමක් විදියට. ඉතින් ඔන්න ඉස්සරහට ඒක ගැන වීඩියෝ ගේන්න. රැඳිලා ඉන්න ඊළඟ වීඩියෝ එක මාල් පිට ඩ්‍රොප්සි හදුනාම පොඩි මාළු ටැංකිය එකට නම් කොහොමද කරන්නේ කියලා වෙන්න පුළුවන්. ඉතින් ඒක ගැන කියනවනම් ඔයා ඩ්‍රොප්සි හදුනාට පස්සේ පරක්කු වැඩි හැදෙන්න කලින් බලන්න ඕන එකක් හෙල්දි ටැංකියක් ගහගන්න හැටි. ඉතින් තව කියනවනම් සෙටප් එක වෙනද මෙතන තිබ්බ පොතෝස් මුලත් ඒ විදිහම තියෙනවා. ඒක පේනවා දැන් හොඳට හැදලා තියෙන්නේ. තාම වතුර ගොඩක් ක්ලීන් නෑ. පොඩ්ඩක් ක්ලවුඩි ගතියක් පේනවා ඇති. ඒක එහෙම තමයි. මාළුවා ගෙනාපු දවස් දාපු වීඩියෝ එක මම දාන්න ඩිස්ක්‍රිප්ෂන් එකේ link එක. එයා මාළුවා ෂයි හිටියේ. ඉතින් දැන් ඒ ෂයි ගතිය නැහැ. දැන් හොඳට ඉස්සරහට එනවා. දැන් ওই පිටිපස්ස හිටියට. ඉතින් ඊට පස්සේ අපි අපේ මාතෘකාවට අපි ටැනින් වෝටර් කරනකොට නැත්තම් කොට්ටම්බ කොළ බ්ලැක් වෝටර් ටැංක් එකක් හදනකොට කොහොමද මේක කරන්නේ කියලා කතා කරමු. මුලින්ම කියන්න ඕනේ ඔයා කොට්ටම්බ කොළ හොඳට වේලිච්ච කොළ යූස් කරන්න. වේලිච්ච කොට්ටම් කොළ යූස් කරන්න. හොඳටම කර කුට්ටම් වෙන්න වේලිච්ච යූස් කරන්න. ඉතින් දැන් මග්ගා පාවිච්චි කරන ඒවා එහෙම කර වෙන සද්ද හෙන්න නැත පොඩ්ඩක් තෙතමනයක් තියෙන එක එක කොළ හොඳට කර වෙනවා. ඉතින් මේ වගේ අපිට මාළුන්ට ලැබෙන ප්‍රයෝජන කිව්වොත් මේකේ pH එක අඩු කරගන්න හොඳයි. ඒ කියන්නේ දැන් pH ප්‍රමාණය වතුරේ pH එක අපිට ගොඩක් දුරට අඩු කරගන්න කොට්ටම් කොළ පාවිච්චි කරන්න පුළුවන්. ඉතින් ගොඩක් කට්ටිය කියන මෙයා මාළුන්ට හොඳ නැහැ ඔක පාවිච්චි කරන්න එපා. ඉතින් එක එක කතා මැද ඇත්තම කතාව වෙන්නේ මේවා පාවිච්චි කරාම මාළුන්ට කිසිම ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. මාළුන්ට හොඳක් තමයි වෙන්නේ. පොඩි මාළු පැටව ඉන්නනවා ඔයාලට මේ කොට්ටම් කොළ වල හැදෙන බැක්ටීරියා එකක් ඉන්නවා. නෑ ෆන්ගි එකක් ඉන්නවා. මේක යාළුට කන්න පුළුවන්. ඒ කියන්නේ පොඩි මාළුන්ට ආහාරයක් විදියට ගන්න පුළුවන්. ඉතින් කොට්ටම් කොළයක් මුලින්ම ටැංක් එකට යූස් කරන්නේ ගලක් හරි මොකක් හරි කියලා යට ගිලෙන විදියට. ඉතින් ඔයගලන්ට පේනවා ඇති කොළේ යට මමත් මේ විදිහට ගලක් තියලා ගිල්ලවල තියෙන්නේ. දවසක් විතර යනකොට කොළේ නිකම්ම වතුර ගිල්ලා තියෙනවා. ඒතකොට මම මේ ගල අයින් කරගන්නවා. මේක දැම්මහම කොට්ටම් කොළ දැම්මහම ටැංක් එකේ වතුර අමුතු දුඹුරු පාටක් වෙනවා. ඉතින් මේකට කියන්නේ ටැනින් වෝටර් කියලා. ඒක ටැනින් කියන අම්ලයක් තියෙනවා. ඒ අම්ලය කොළේ දිය වෙනකොට කොළෙත් එක්ක වතුරට දිය වෙනවා. ඉතින් ඒ අම්ලේ මාළුන්ගේ බැක්ටීරියා සාධන වලට හොඳයි. වගේම පොඩි මාළුන්ගේ මම කලින් කිව්වොත් වගේ ආහාර විදියට හොඳයි. ගොඩක් බැක්ටීරියා වලට හවුස් එකක් වෙනවා මේ කොට්ටම් කොළයක් පාවිච්චි කරොත්. ඉතින් තව දුරටත් කියනවා නම් අපිට කොට්ටම් කොළ ඕන තරකින් ගන්න පුළුවන්. කොට්ටම් ගහක් දැන් ලංකාවේ එහෙම දුර්ලභ ගහක් නෙවෙයි. අපිට ඕන තරකින් යොදා ගන්න පුළුවන්. මාළු හදන කට්ටියට ගොඩක් වටින ට්‍රික් එකක් තමයි මේ කොට්ටම්බ කියන්නේ. ඉතින් මේකෙන් වතුර අමුතු කළු පාටක් එනවා. මේ කළු පාට අපිට මුළු ටැංකියම තද දුඹුරු පාටකට උඩු කළු පාටක් තියෙනවා. ඒක වෙනස් කරන්න ඕනේ. එච්චර තදට හිටින්න නැතුව පොඩ්ඩක් විතරක් කළු පාට වෙන්න ආයක වෙනස් කරන්න ඕනේ. ඇයි මේව කරන්න කියලා කිව්වොත් මේකෙන් ගොඩක් කළු පාට මාළුන්ට pH එක වැඩි විදියට පහත ගිහිල්ලා වගේම ගොඩක් ටැංක් එකට අවුලක් වෙන්න පුළුවන්. ඒ වගේම ඔයාගේ මාළුවත් ඝන වතුරින් කැමති මාළු జాතියක් නම් උදාහරණයක් කිව්වොත් මොස්ටර් මාළු වගේ කට්ටිය නම් ඔයාලට මෙයා පාවිච්චි කරන එක මාළුවා ගොඩක් ස්ට්‍රෙස් කරනවා වගේ වැඩක් වෙන්න පුළුවන්. ඝන වතුරින් අක්කම ඇති සාමාන්‍ය ඩිස්කස් ෆයිටර්ස් ප්ලේටි මොලේ වගේ චූටි මාළුන්ට ඔයාලට මේවා පාවිච්චි කරන එක මාළුවට ගොඩක් හොඳයි වෙනවා. ඉතින් මේකේ තව කියනවා මේක පරිහරණය කරන විදිය ගැන ඔයාලට මේක ටැංක් එකට දාන්න කලින් 150කවත් ටිකක් ලොකු වෝටර් චේන්ජ් එකක් ගිහිල්ලා ඊට පස්සේ ඔයාලට පුළුවන් මේ කොළේ මේ විදිහට ගලක් කියලා හෝ ගිල්ලවන්න. ඉතින් මුළු කොළයක් දාන්නේ ගැලුන් 10කට එක කොට්ටම් කොළයක් වගේ තමයි දාන්නේ. කොට්ටම් හොඳට හැදුණු කොළයක් සාමාන්‍ය අඩියකට කිට්ටු ලොකුයි. අඩියක් නැහැ. ඔයාලට පේනදී මෙන්න මේ සයිස් එක කොළයක් තමයි ගැලුන් 10කට යන්නේ. ඉතින් මේක ගැලුන් 5කට කිට්ටු. ඒ කියන්නේ ලීටර් 10කට විතර කිට්ටු 15කට විතර කිට්ටු එකක් ඉන්නවා. මම මේකේ භාගයක් තමයි
යූස් කරන්න. ඔක සෙටප් එක මම වෙනස් කරේ කොට්ටන් දාන්න ඕන ඉඳලා බ්ලැක් පොට් සෙටප් එකකට ගල් ගස් හරියන්නේ නැති හින්දා මම සෙටප් එකත් වෙනස් කරා. ඉතින් මාළුවා හෙල්දි තියාගන්න වගේම ලෙඩ රෝග වලින් මාළුවා බේර ගන්නත් මේ කොට්ටන් කොළ ගොඩක් අපිට යූස් කරන්න පුළුවන්. ඉතින් තව දුරටත් කොට්ටන් ගැන කියනවා නම් ඔයාලට ඕනෙම කොළයක් කොට්ටන් වෙනකොට යොදා ගන්න පුළුවන්. නමුත් මේකේ මාළුන්ට හැදෙන ඖෂධීය ගුණය වැඩිපුරම රඳා පවතින්නේ කොට්ටන් කොළ අතර තමයි. ඒ කියන්නේ දැන් වතුර කළු පාට වෙන එකට අඹ කොළ, කෙසෙල් කොළ ඕනම දෙයක් හරහා කරගන්න පුළුවන්. නමුත් කොට්ටන් කොළයක් යූස් කරන්න ඕනේ වතුර හොඳ ක්ලීන් එකට පිරිසුදුවර තියාගන්න ඕන නම්. ඉතින් ඔයාලට වත්තේ ඇවිද්ද ගමන් ඔයාලට ගස්වල කොළ හොයා ගන්න පුළුවන් ඕන තරම්. ඒ හැම කොළයක්ම ටැංක් එකට ඇඩ් කරන්න හොඳ නැහැ. එහෙම වුණොත් මාළුවට වෙනත් බැක්ටීරියා ප්‍රශ්න හින්දා මාළුව මැරිලා යන්න ලොකු ඉඩ කඩක් තියෙනවා. ඉතින් කොට්ටන් කොළම යූස් කරන්න නැත්නම් වේලිච්ච කෙසෙල් කොළ යූස් කරන්නත් පුළුවන්. ඒකේ ඖෂධීය ගුණය අඩු වුණාට අපිට යූස් කරන්න පුළුවන් තත්ත්වක තියෙනවා. තව දුරටත් කියනවා ඔයාලට ටැනින් වලට හදාගන්න දවස් 4ක්වත් මේ විදිහට කොලේ තියලා දිනකොට තමයි මේක මේ විදිහට දුඹුරු පාටක් වෙන්නේ. ඉතින් ඔයාලට මේක ඉක්මනට කරගන්න ඕන නම් ඔයාලට පුළුවන් හොඳට කොට්ටන් කොලේ සෝදලා උණු වතුරෙන් තම්බලා ඊට පස්සේ වතුර ටික පෙරලා ආපහු කොලේ වේලා ටැංකියට දානවා. එහෙම දැම්මහම පැය ගානක් ඇතුළත වතුර ටැනින් වෙනවා. ඒ උනාට පැය ගානක් ඇතුළත වතුර බ්ලැක් වෝටර් උනාට අර ඖෂධීය ගුණය අපි කතා කරපු ඒකත් නැසිලා යනවා. ඉතින් වඩාත් හොඳ වෙන්නේ පොඩ්ඩක් ඉවසලා මේක කිව්වත් වගේ ටික කාලයක් තියලා ටැංකියට ඇඩ් කරගන්න. ඉතින් වැඩි විස්තරයක් මේක ගැන කතා කරන්න නැහැ. ફોකස්. වැඩි විස්තර මේක ගැන කතා කරන්න නැහැ. ඕන එකේ දන්න මාතෘකාවක් ඒ වගේම ගොඩක් කට්ටියට පොඩි ප්‍රශ්න ගොඩක් තියෙන නැති කියලා හිතුණා. මම ඒක තමයි මේක පාවිච්චි කරේ. ඉතින් ඉස්සරහන වීඩියෝ එක ඩ්‍රොප්සි ලෙඩෙන් මාළුවෙක් බේර ගන්න හැටි ගැන වෙන්න පුළුවන්. ඒකත් මම ඉස්සරහ කියන්න දාන්නම් වීඩියෝ එකක්. ඉතින් මේ වීඩියෝ එක මම ඉවර කරනවා. ගොඩක් දිගට අදින්න නැහැ වීඩියෝ එක. අවශ්‍යම කරුණු ටික විතරයි කිව්වේ. කොට්ටන් විතරක් යූස් කරන්න මගේ කියන්නේ නැවතත්. මගේ channel එක මගේ channel එක subscribe කරලා නැත්නම් subscribe කරන්න කියලා ඒ වගේ බලන වීඩියෝට like කරන්න කියලා ඉල්ලනවා. ඉතින් මෙයාව ගෙනාවු වීඩියෝ එක මම description එකේ link එක දාන්නම්. ඒකත් කියාගෙනම සුබ දවසක්. අපි ආපු දවසින් හම්බෙමු අලුත් වීඩියෝ එකකින්.